We got GTA 5 on Android before GTA 6. How is this possible? How? Guys, ඔයාගේ Android phone එකේ GTA 5 සෙල්ලම් කරන්න පුළුවන් කිව්වොත් එහෙම ඔයා විශ්වාස කරනවද? I refuse to believe that. අද වීඩියෝ එකේ ඒක තමයි බලන්න යන්නේ. ඒ වගේම මේක කොහොමද කරගන්නෙත් කියලා දෙන්න යනවා. Cloud gaming නෙවෙයි, APK ඒ වගේම Android application නෙවෙයි. Real GTA 5 play වෙනවා. How is this possible? Guys, ඔයාලගේ phone එකේ WinLater කියන application එක install කරන්න. ඊට පස්සේ ඒක open කරලා setups ටික හදලා container එකක් create කරගන්න. දැන් ඒක open කරොත් ඔයාට PC වගේ එකක් බලා ගන්න පුළුවන්. මෙතන ඔයාගාව තියෙන exe file මේකට support කරනවා නම් අනිවාර්යෙන් මේකෙන් එක open වෙනවා. ඔයාට on screen controls බලා ගන්න පුළුවන්. ඒ නිසා controller එකක් නැතුව වුණත් ඔයාට PC games mobile phone එකේ දැන් play කරන්න පුළුවන්. S24 Ultra එකේ GTA 5 normal settings 60 FPS එකකින් යන්න පුළුවන්. ඔයාලට මේ වගේ GTA V එහෙම නැත්නම් පරණ games දැන් ඔයාගේ Android phone එකේ play කරලා බලන්න පුළුවන්. problem එකට තියෙන්නේ phone එක පොඩ්ඩක් heat වෙනවා. පොඩ්ඩක් නෙවෙයි ගොඩක් heat වෙනවා. ඒ වගේම battery ඉක්මනින් drain වෙනවා. so මේක කොහොමද work කරන්නේ කියලා අපි පොඩ්ඩක් බලමු. මේකට Wine and Box 64 කියන translator layer එකක් තියෙනවා. මේකෙන් Windows application ඔයාගේ phone එකේ තියෙන ARM processor එකට වැඩ කරන්න පුළුවන් විදියට convert කරලා දෙනවා. ගොඩක් කට්ටිය දන්නවා ඇති Linux machines වල Windows games ගහන්න මෙන්න මේ method එක use කරනවා. මේක දැන් Android phone එකට app එකක් හැටියට ඇවිල්ලා තියෙනවා. ඒ app එක විතරක් install කරපුවාම ඇති. මේකේ තියෙන හැම applications MediaTek ඒ වගේම Exynos processors වලට support නැහැ. ඒක පොඩ්ඩක් එයාලගේ page එකේම බලා ගන්න. so මේ වගේ අලුත් දෙයක් ඔයාගේ phone එකේ try කරලා බලන්න ඕන නම් try කරලා බලන්න. ඒ වගේම මේක fun කියලා හිතුණා නම් ඔයාලගේ friends ලටත් share කරන්න. peace.